නම කසුනි. මට දැන් වයස 25ක්. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් කියලා මට හිතෙන්නේ මම ගෙවපු මේ අවුරුදු 25 දිහා ආපහු හැරිලා බලද්දී. හුඟක් ගැහැණු ළමයි මේ වයසේදී තමන්ගේ අනාගතය ගැන හීනමවමින් රස්සාවල් කරමින් ආදරය කරමින් හරිම නිදහස් ජීවිතයක් ගෙවනවා. ඒත් මම අදටත් ඉන්නේ හිරගෙදරක හිරකාරියක් වගේ. මගේ ලෝකේ හරිම පුංචි. ඒත් ඒ පුංචි ලෝකයේ ඇතුලේ මම විඳපු වේදනාව මහ මෙලකටත් වඩා වැඩි. මම ඉපදුනේ හරිම ලස්සන පුංචි පවුලක. මගේ තාත්තා මට රජෙක් වගේ. මම තමයි එයාගේ මුළු ලෝකෙම වුණේ. තාත්තා වැඩ ඇවිල්ලා ගෙදර එනකල් මම ගේට්ටුව ළඟට වෙලා බලන් ඉන්න හැටි මට අද වගේ මතකයි. තාත්තා ආපු ගම මාව ඔසවලා වඩාගෙන මගේ චූටි දුව අද මොනවද කළේ කියලා අහනකොට මට දැනෙන සතුට වචනයෙන් කියන්න බෑ. ඒත් ඒ හුරතලේ වැඩි කාලයක් මට විඳින්න ලැබුණේ නෑ. මට අවුරුදු 6ක් විතර කාලෙදී තාත්තා අපිව දාලා යන්නම ගියා. ඒක හදිසි අනතුරක්. ඒ දවස්වල අපේ ගෙදර තිබුණු අඳුරු ස්වභාවය, අම්මා අඬපු හැටි, තාත්තගේ නිසල දේහය පෙට්ටියක දාලා තිබුණ හැටි බොඳ වෙච්ච චිත්‍රයක් වගේ මගේ මතකයේ තියෙනවා. තාත්තා නැති වුණාට පස්සේ මගේ මුළු ලෝකෙම වුණේ අම්මා. අම්මා මාව බලාගත්තේ ඇහැක් වගේ. එයාට රස්සාවක් තිබුණා පෞද්ගලික ආයතනයක. උදේට මාව ඉස්කෝලේ දාලා වැඩට යන අම්මා හවසට එන්නේ මට කන්න ආස දේවල් අරගෙන. අපි දෙන්න හරිම එකමුතුයි. ඒ තාත්තා නැති පාළුව අපේ ගෙදර හැම තැනම තිබුණා. ඔහොම කාලයක් ගියාට පස්සේ තමයි අම්මා තීරණයක් ගත්තේ ආයෙ කසයතයක් කරගන්න. එයාගේ නම කපිල. මම එයාට කතා කළේ බාප්පා කියලා. කපිල බාප්පා මුලින්ම ගෙදරට ආපු දවසේ මම එයා දිහා බැලුවේ ලොකු බයකින්. එයා උස තරමක් කළු මිනිස්සෙක්. එයාගේ මුණ හිනාවක් තිබුණත් ඇස්වල මොකක්ද අමුතු ගතියක් තියෙනවා කියලා මට ඒ පොඩි කාලෙදී හිතුණා. අම්මා කිව්වේ දුවේ මේ බාප්පා තාත්තා වගේම ඔයාව බලාගනීවි කියලා. ඒත් මට කවදාවත් එයාගෙන් තාත්තා කෙනෙක්ගේ ආදරයක් දැනුනේ නැහැ. කපිල බාප්පත් රස්සාවක් කළා. එයා උදේම ගිහින් රෑ වෙලා තමයි ගෙදර එන්නේ. ඒ නිසා මට එයා එක්ක ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. මම පාඩුවේ මගේ වැඩක් කරගෙන හිටියා. පාසල් අධ්‍යාපනය ඉවර වෙලා මම ගෙදරටම වෙලා හිටියේ. අම්මා කිව්වා දුව රස්සාවකට යන්න ඕනේ නෑ. ගෙදරට වෙලා ඉන්න කියලා. අම්මා වැඩට ගියාම ගෙදර හිටියේ මම විතරයි. මම වැඩි වියටපත් වෙලා තරුණ වියට එද්දි ගෙදර වාතාවරණය ටිකක් වෙනස් වෙන්න ගත්තා. කපිල බාප්පා මන් දිහා බලන විදිය වෙනස් කියලා මට මුලින්ම දැනුනේ මට වයස 24ක් විතර කාලෙදී. ඉස්සර මම ළඟටවත් එන්නේ නැති මිනිස්සයා නිකන් බොරුවට මගේ ළඟින් කැරකෙන්න ගත්තා. මම ටීවී බලද්දි එයා ඇවිත් සෝපාවෙන් වාඩි වෙන්නේ මට ගොඩාක් ළඟින්. මම එතකොට එතනින් නැගිටලා යනවා. දවසක් හවසක මහ ලොකු වැස්සක් වැටුණු දවසක්. අම්මා එන්න පරක්කු වුණා. මම සාලේ ජනේලෙන් එළිය බලද්දි ගේට්ටුව අරින සද්ද ඇහුණා. මම හිතුවේ අම්මා කියලා. මම දුවගෙන ගිහින් දොර ඇරියා. ඒත් හිටියේ කපිල බාප්පා. එයාද වේලාසනින් ඇවිත්. එයා තෙමිලා හිටියේ. අම්මා තාම ආවේ නැද්ද කසුනි? එයා ඇහුවා. කටහඬේ තිබුණේ අමුතු ගොරෝසු බවක්. නෑ බාප්පේ තාම නෑ. මම බිම බලාගෙන උත්තර දුන්නා. එයා ගේ ඇතුළට ඇවිත් දොර වැහුවා. එයා මගේ ළඟින් යනකොට මට දැනුනේ මහා අප්‍රසන්න හැඟීමක්. එයා ආපස්සට හැල මගේ දිහා බැලුවා. ඒ බැල්ම ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක තාත්තා කෙනෙක් දුවෙක් දිහා බලන බැල්මක් නෙවෙයි. ඒ ඇස තිබුණේ කෑදරකමක්. මගේ ඇඟ සීතල වෙලා ගියා. මම ඉක්මනට මගේ කාමරයට දුවලා ගිහින් දොර වහගත්තා. මම ඒ ගැන අම්මට කියන්න ගියේ නෑ. සමහර විට මට වැරදිලා පෙන්නද දන්නේ නෑ. අම්මා බාප්පා විශ්වාස කරනවනේ. මම මේක කියලා පවුලේ ප්‍රශ්න ඇති කරන්න ඕනේ නෑ කියලා මම හිත හදාගත්තා. ඒත් මගේ හිතේ තිබුණු බය නැති වුණේ නෑ. කාලය ඔහොම ගෙවිලා ගියා. බාප්පා මං ගැන විපරම් කරන එක එන්නම වැඩි වුණා. මම නාන කාමරයට යනකොට කුස්සියේ උයනකොට එයා හොරෙන් බලන් ඉන්නවා. මම දැකලා තියෙනවා. ඒ හැම වෙලාවෙම මාමගේ කාමරයට වෙලා දොර වහගෙන හිටියා. ඔය සිද්ධිය වෙන්නේ පසුගිය මාස දවසක. එදා අම්මා වැඩ ඇවිල්ලා එන්න රෑ වෙනවා කියලා කෝල් කරලා කිව්වා. බාප්පා ගෙදර හිටියා. මම මගේ කාමරේ ඇඳට වෙලා පොතක් කියව හිටියේ. ගෙදර තිබුණේ මහා පුදුමාකාර නිශ්ශබ්දතාවයක්. එක පාටම මට දැනුණා කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්.
මම හෙමින් ඔලුව උස්සලා බැලුවා. මගේ පපුව ගැහෙන්න ගත්තා. කපිල බාප්පා මගේ කාමරයේ දොරකඩ හිටගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. එයාගේ අතේ වතුර වීදුරුවක් තිබුණා. එයා ඇදගෙන හිටි සරමක් විතරයි. එයාගේ මූණේ තිබුණු ඒ හිනාව මාව බය කළා. ඇයි බාප්පේ? මම ගෙහි ඇහුවා. මම ඉක්මනට ඇඳේ ෂීට් එකේ මගේ ඇඟ වහගත්තා. එයා මොකුත් කිව්වේ නෑ. තප්පර ගානක් මගේ දිහා බලාගෙන ඉඳලා මොකුත් නෑ කියලා මුමුණලා එතනින් යන්න ගියා. මම හුස්ම ගන්නත් අමතක වෙලා වගේ හිටියේ. මම දුවලා ගිහින් දොරට යතුරු දැම්මා. මට තේරුණා අද මොකක් හරි නරකක් වෙන්න යන්නේ කියලා. මම දෙවියන්ට කන්නලව් කළා අම්මා ඉක්මනට එන්න කියලා. රෑ 8ට විතර අම්මා ආවා. මම කාමරෙන් එළියට ආවේ අම්මා ආවට පස්සේ. අපි රෑට කෑම කෑවේ හරිම නිහඬව. බාබා මගේ දිහා බල අමුතු විදියට hina වුණා. මට පට්ටිකාවත් කන්න බැරි තරම් අපහසුතාවයක් දැනුනේ. කාලේ ඉවර වෙලා මම පිගන් හොදන්න කුස්සියට ගියා. අම්මා කාමරයට ගියා ඇඳුම් මාරු කරගන්න. මම පිගන් හොද ඉද්දි මට පිටිපස්සෙන් සද්දයක් ඇහුණා. මම ගැසිලා බැලුවා. බාපා මගේ පිටිපස්සේ හිටගෙන කසුනි එයා හෙමින් කතා කළා. මොකද? මම ඇහුවා. මගේ අතේ තිබුණු පිගාන වේවුලනවා. එයා වටපිට බැලුවා අම්මා එනවද කියලා. ඊට පස්සේ එයා මගේ ළඟටම ඇවිත් මගේ කාන්ට කරලා රහසින් වගේ කිව්වා අද රෑට අම්මා නිදාගත්තට පස්සේ එළියට එන්න. මට ඔයාව හම්බ වෙන්න ඕනේ තනියම. වත්ත පහලට එන්න. ඒ වචන ටික අහපු ගමන් මගේ මුළු ඇඟම පණ නැති වුණා වගේ වුණා. මට කෑ ගහන්න ගියත් කටහඬ පිට වුණේ නෑ. එයා මගේ අතින් අල්ලන්න හැදුවා. මම එකපාරටම පස්සට පැන්නා. බය වෙන්න එපා. කාටවත් කියන්න එපා. එහෙම වුණොත් කාටවත් හොඳක් වෙන්නේ නෑ. එයා තර්ජනාත්මක සරෙන් කියලා යන්න ගියා. මම කුස්සියේ සිංක් එක අල්ලගෙන විනාඩි ගාණක් අඬන්න හිටියා. මට තේරුණා මෙයා මට කතා කරන්නේ මොකටද කියලා. මෙයා මගේ තාත්තා නෙවෙයි. මෙයා නරක මිනිස්සෙක්. මේ මිනිස්සව කවදාවත් මගේ තාත්තට සමාන කරන්න බෑ. මට හිතුණා මම අද රෑ මෙහෙ හිටියොත් මගේ ජීවිතේ විනාශ වෙයි කියලා. මම තීරණය කළා මේක අම්මට කියන්න ඕනේ. අම්මා මොනවා හිතුවත් කමක් නෑ. මම මේක කියනවා. මම කාමරයට ගිහින් ටික වේලාවක් බලන් හිටියා. බාප්පා එළියට යනකල්. එයා සිගරට් එකක් බොන්න මිදුලට බැස්සා. ඒ වෙලාවේ මම දුවගෙන ගියා අම්මා ළඟට. අම්මා ඇඳේ වාඩි වෙලා මොකක්ද කල්පනා කර කර හිටියේ. අම්මේ මම අඬාගෙන අම්මා ළඟ දන ගහගත්තා. අම්මා කලබල වුණා. ඇයි දුවේ මේ මොකද වුනේ? කවුරු හරි බැන්නද? අම්මා මගේ ඔළුව අත ගෑවා. අම්මේ මට සමා වෙන්න. මට මේක තවත් හංගගෙන ඉන්න බෑ. බාප්පා හොඳ කෙනෙක් නෙවෙයි අම්මේ. මම ඉකිකගහ හැමදේම අම්මට කිව්වා. එයා මගේ දිහා බලන විදිය, කාමරේට ආපු හැටි, අන්තිමට කුස්සියේදී රැට එළියට එන්න කියපු හැටි හැමදේම මම කිව්වා. අම්මා ගල් ගහිලා වගේ අහගෙන හිටියා. මම හිතුවේ අම්මා මට බනීවි බොරු කියන්න එපා කියයි කියලා. මොකද ගොඩාක් අම්මලා තමන්ගේ දුවට වඩා දෙවෙනි සැමියා විශ්වාස කරනවා කියලා මම අහලා තිබුණා. ඒත් මගේ අම්මා එහෙම වුණේ නෑ. අම්මගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. එයා මාව තදින් බදාගත්තා. මගේ රත්තරන් දුවේ මට සමා වෙන්න. මම හිතුවේ නෑ ඒ මිනිහා ඔහොම එකෙක් කියලා. මම දැනගෙන හිටියා එයාගේ වෙනස්කම් ටිකක්. ඒත් මම හිතුවේ නෑ එයා තමන්ගේම දුවෙක් වගේ ඉන්න කෙල්ලට ඇහැදායි කියලා. ඔබ බය වෙන්න එපා. අම්මා ඉන්නවා. අම්මා ඒ වෙලාවෙම තීරණයක් ගත්තා. අද රෑ අපිට මෙහෙ ඉන්න බෑ. මිනිහා මොනව කරයිද දන්නේ නෑ. අම්මා කාටද කෝල් එකක් ගත්තා. ඒ අපේ පුංචි අම්මට. අක්කේ මම මේ හදිස්සියේ කතා කරන්නේ. මම කසුනිව එවනවා ඔහෙට. විස්තරේ පස්සේ කියන්නම්. මම මේ කෙල්ලව බේර ගන්න ඕනේ. බාප්පගේ ඇතුළට එන්න කලින් අම්මා මගේ ඇඳුම් ටිකක් බෑග් එකකට දාලා දුන්නා. දුවේ ඔයා දැම්ම යන්න ඕනේ. ට්‍රීවිල් එකක් මම කතා කළා. ඒක පාරේ අයිනේ ඇති. ඔයා කුස්සියේ දොරෙන් පැනලා යන්න. බාප්පා ඉස්සරහා ඉන්නේ. මම මිනිහව කතාවකට අල්ලගන්නම්. ඒත් අම්මා තනියම. මම අම්මව දාලා යන්න බය වුණා. මට මොකුත් වෙන්නේ නැහැ. මම මේ යකා එක්ක බේරගන්නම්. ඔයා පරිස්සමෙන් යන්න. මම හෙට උදේම එන්නම්. අම්මා මගෙන් නාලේ ඉම්බා. මම අඳුරේම කුස්සියේ දොරෙන් එළියට බැස්සා. වටපිට බලලා කවුරුත් නැහැ කියලා තහවුරු කරගෙන මම පාරට දිව්වා. මගේ පපුව පිච්චෙනවා වගේ දැනුණා. ට්‍රීවිල් එකට නැගලා නැන්දලාගේ ගෙදර යනකල්ම මම කලේ අඬන එක. මට දුක හිතුණා මගේ ඉරණම ගැන. තාත්තා හිටියනම් මට කවදාවත් මෙහෙම වෙන්නේ නෑ නේද
කියලා හිතුණා. නැන්ද මාව ආදරයෙන් පිළිගත්තා. මම එදා රෑ එළි වෙනකල් නිදාගත්තේ නෑ. පහුවදා උදේ අම්මා ආවා. අම්මගේ මූණ ඉදිමිලා තිබුණා. අම්මා මොකුත් නොකීවට එදා රෑ ලොකු රණ්ඩුවක් වෙලා කියලා මට තේරුණා. දුවේ ඔයා මෙහෙ ඉන්න මම මිනිහකින් ඩිවෝස් වෙන නඩු දාන්න යන්නේ. මට ආයේ ඒ වගේ මිනිහෙක් එක්ක ඉන්න ඕනේ නෑ. අම්මා දැඩි හිතකින් කිව්වා. එදායින් පස්සේ මම කවදාවත් ආයේ අපේ ගෙදර ගියේ නෑ. මම නැන්ද ළඟ නැවතුණා. ඒ ගෙදර මට ආරක්ෂාව තිබුණා. අම්මා දිගටම රස්සාව කළා. එයා බාප්පගෙන් අයින් වෙලා වෙනම පොඩි ගෙයක් කුලියට ගත්තා. අම්මා ඉඳලා හිටලා මාව බලන්න නැන්දලගේ ගෙදර එනවා. එන හැම වෙලාවෙම අම්මා මගේ දිහා බලන්නේ ලොකු දුකකින්. මම හින්දා නේද මගේ දරුවට ගෙදරට නැති උනේ. අම්මා සමහර වෙලාවට මගේ අලුව අතක අඬනවා. මම එතකොට අම්මව සනසනවා. මට සතුටුයි එක දෙයකට. මගේ අම්මා මාව විශ්වාස කරපු එක ගැන. එදා අම්මා මාව විශ්වාස නොකළා නම් අද මම මේ ලෝකේ ජීවත් නොවෙන්න තිබුණා. නැත්නම් මගේ ජීවිතේ විනාශ වෙලා තියෙන්න තිබුණා. දැන් මම හිත හදාගෙන පොඩි රස්සාවකට යන්න පටන් ගත්තා. ජීවිතේ ආයි මුලින්නම් පටන් ගන්න මම උත්සාහ කරනවා. ඒ තාත්තා කෙනෙක්ගේ ආදරේ වෙනුවට ලැබුණු ඒ නොහුරු සෙවණැල්ලේ බියකරු මතකේ මගේ හිතේ සදාකාලිකවම තියෙයි.